හායි රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට? අද අපි යන් අපේ ගමේ ලස්සන බලන්න. දැන් ඉතින් අපි ඔය බයික් එකේ යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් ඔය අද යන්නේ වෙන පාරකින්. මේ ඔය දැන් ඉතින් මුලින්ම හම්බෙන වැව තමයි ඔය තියෙන්නේ. ඒ ටිකක් මේ සාමාන්‍යයෙන් ඉතින් පොඩි. ඊට වඩා තව ලොකු වැව තියෙනවා. ඔය දෙවෙනියට හම්බෙන වැව තියෙන්නේ. මේ ඕකේ නම් කට්ටිය ඉතින් නානවා හැම. මේ අර වැවෙත් නානවා ඉතින් මේ කට්ටියෙන් එහෙම තමයි ඉතින්. මේ ඔය ඊගාවට හම්බෙන එක. ඊට පස්සේ ඔන්න තව එකක් හම්බෙනවා. මේ ඒ වලන දැන් අර මේ පාසි අරවා මේවා බැඳිලා ඉතින් මේ සමහර සුද්ධ කරගත්තන් තමයි. ඊට පස්සේ ඔන්න දැන් යනින් ගමන් තල් ගහක් හම්බෙනවා. ඒ තල් ගහේ ගෙඩිත් හැදලා තිබ්බා. ඔය උතන පේන්නේ නාන මංකඩක්. ඒ මංකඩේ ඉතින් කට්ටිය නානවා. රෙදි හොදන්න එහෙම යනවා ඉතින්. වැව් අතර සීතලයිත් එක්කන් ඉතින්. දැන් ඔය අපි යන පාරේ ඔය පාරේ අලි එහෙම එනවා ඉතින්. මේ අලි ඉතින් රෑට එහෙම ඔය එනවා ඉතින් ඔය හරියෙන් ගෙවල් වලට එහෙම අලියෝ එනවා. දැන් ඉතින් කුඹුරු පැහෙන කාලේ එහෙමනේ. මේ ඉතින් එතකොට අලි එහෙම එනවා. දවල්ට නැහැ ඉතින් රෑ වෙනකොට තමයි අලි එහෙම එන්නේ ඉතින් ගමට. රෑ වෙනකොට ඉතින් අලි වෙඩි එහෙම එනවා ඉතින්. ඔය පිටිපස්සේ තියෙන ලොකු වැවක්. මේ වැව නම් දැන් වතුර පිරලා වැඩි. ඊට පස්සේ දැන් මේ ඔය කුඹුරු පැහෙන කාලේනේ. දැන් ඔය කිරට නැවිලා තමයි තියෙන්නේ. දැන් ඉතින් කුඹුරු ඔය පැහෙන කාලේ තමයි අලි එනවා වැඩි. මේ ගොයන් එහෙම කන්න අලියෝ එනවනේ. දැන් එතකොට ඉතින් කට්ටිය රෑට පැල් හදාගෙන ඒ වල තමයි ඉතින් රෑ ගත කරන්නේ එහෙම. ගෙවල් වල නෑ ඉතින් ගොඩක් වෙලාවට තාත්තලා එහෙම ඉතින් පැල් රකින්නවා. එහෙම තමයි ඉතින් ඔය දැන් ඉතින් හදාගත්ත එක රැක ගන්නත් ඕනේ නේ. හන්ද ඉතින් රෑවල් වලට එහෙම ඉතින් එයාලා කුඹුරු වල තමයි ඉතින් ගොඩක් වෙලාවට ඉන්නේ පැල් හදාගෙන ඒවල උඩ ගිනි මැල ගහගෙන බයයි ඉතින් ඒ උනාට ඉන්නවා. ඊට පස්සේ අපි දැන් ඔය අඹකොළ වැවට ඔය දැන් උතනින් තමයි යන්න තියෙන්නේ. වතුර දැන් මේ දවස්වල පිරීලා වැඩි. يعني වාහන ඇරලානේ තියෙන්නේ. දොරටු දෙකක් ඇරලා තියෙන සාමාන්‍ය ගානට. ඉතින් ඔය දැන් ඔතන කට්ටිය මාළු බානවා. මේ එහෙම තමයි ඉතින් දැන් ඔය මාළු හොඳට يعني ඇරියට පස්සේ වතුරට එනවනේ මාළු එහෙම ගොඩ. තෙප්පිලි ලූල්ලු කැට්ලාවෝ එහෙම ඉතින් මාළු ගොඩක් එනවා දැන් ඔය ඇරලානේ තියෙන්නේ. ඒතකොට දැන් ඔය මට පිටිපස්සෙන් පේන්නේ දැන් ඔය වතුර පාලම තරමට ඉතින් වතුර නෑ. මේ වතුර සාමාන්‍ය ගානට තියෙනවා. දැන් ඒතකොට කට්ටිය ඔය හරිය මාළු බානවා. දැන් ඔය ඔතනින් බහැලා ඉවරලා එහා පැත්තේ ගල් පොත්තක් තියෙන්නේ. ඒ ගල් පොත්තේ කට්ටිය ගිහිල්ලා වීසි දැල් එලලා මාළු අල්ලනවා. එතකොට අල්ලනකොට ටැංකි සුද්දෝ කියන්නේ එයාලා එහෙම තමයි ඉතින් ගොඩක් වෙලාවට දැලට අහු වෙන්නේ. ඉතින් එයාලා ආපහු අරගෙන ඉවරලා ආපහු වතුරටම දානවා. ඊට පස්සේ තව කට්ටියක් නේ කොටස් ඉන්නේ. ටික දෙනෙක් එක තැනක තව කට්ටියක් එහෙම තමයි ඉන්නේ. එතකොට අනිත් කට්ටිය වීසි දැල් දාලා ඒ තනින් වගේ තමයි ඉතින් එයාලා මාළු අල්ලනවා. කළා අල්ලලා ඉවරලා දැන් අපි ගන්න ඕන නම් ඉවරලා අපිට ඒ වෙලෙම ඉතින් මාළු එහෙම දෙනවා. ඒ අරගෙන එන්න තමයි තියෙන්නේ. දැන් ඔය හරිය ඉතින් මේ වතුර ටිකක් තියෙනවා. මේ කට්ටිය ඉතින් ඔය ගස් එහෙම ඉතින් සාමාන්‍ය දුරට ඉතින් වතුරට දැන් යට වෙලා කියන්නේ ඉතින් සාමාන්‍ය ගානට වතුර තියෙනවා. මේ දැන් ඉතින් ඒ කාලේට ඒ ගමේ කට්ටිය ඉතින් දැන් මාළු අල්ලන එක තමයි කරන්නේ. ඉතින් ඔය හරිය වීසි දැල් දාලා මේ මාළු අල්ලලා ඒකට ඉතින් අහු වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි ඉන්නකොටත් ඉතින් මාළු එහෙම ඇල්ලුවා. මේ ඔය දැන් ඔතනින් වතුර වන්න පාරට මාළු වැටෙනවා පේනවා වතුරට. ඉතින් ඒ වුණාට පස්සේ මාළු ඉතින් ඔය වතුරත් එක්කන් යනවා ඉතින් ගහගෙන වතුර පාර සැරයිත් එක්කන්නේ. මේ ඔහොම දැන් ඉතින් වතුර පාර ඔහොම තමයි ඉතින් කට්ටිය මාළු එහෙම ඇල්ලුවා. ඉතින් මං ඒව ෆොටෝ ගෙහුවේ නෑ. ඉතින් හරි නෑනේ වීඩියෝ කරන එක අපි කළා. මේ මාළු එහෙම ඉතින් අපි ඉල්ලනවා නම් එහෙම කිරන්නේ මොකුත් නෑ. කිලෝ එකකටත් වැඩියෙන් සමහර විට ඉතින් සාමාන්‍ය අපි කඩවල් වලින් ගන්න ගානට වඩා අපිට මාළු ටිකක් වැඩියෙන් හම්බ වෙනවා. ඉතින් සල්ලි දුන්නාම ඉතින් එහෙම තමයි ඉතින් අර එයාලා එහෙම කිරන්නේ නෑ. ඉතින් දැන් ගොඩක් එහෙම හම්බ වෙනවා ඉතින්. අලුත් මාළුනේ. එතකොට එහෙම තමයි ඉතින් අලුතෙන් හම්බෙන මාළු එහෙම එයාලා ඉතින් අපිට දෙනවා. ඉතින් මේ ඔය හරිය ඔය පින්න වගේ වතුර වෙන්න පාරට එනවා. ඉතින් එඟට එහෙම පින්න වගේ අපි ඉතින් ඔය බලන්න ගියා කට්ටියත් එනවා. ඉතින් බලන්න එහෙම
ඕකට ඉතින් කියන්නේ අඹුකොළ වැව කියලා. එතකොට මීයෝ ඒ වතුර තමාලුවෝ එනවා කියන්නේ. එතකොට ඔතනින් අඹුකොළ වැවේ වාන්න ඇරිහාම දැන් ඔය ඉතින් වතුර ඉතින්